බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඉන්න දේවදත්ත හාමුදුරුවෝ කෙරුවේ. බුදුහාමුදුරුවෝ වඩිද්දි ගිජ්ජකූට පර්වතයේ ඉඳලා මම බලවුවා ගිහිල්ලා මේ වාගේ පව්කාරයෙක් කියලා මට හිතුණා ගිජ්ජකූට පර්වතයේ ඉඳගෙන. ගිජුකුළු පව්ව මුදුනේ ඉඳලා ගල් ගෙඩියක් කොහොම ඒක අරන් ගියාද මන් දන්නේ නැහැ එතෙන්ට. සහායකයෝ දාලා ගල උඩට ගෙනහිල්ලා තියාගෙන ඉඳලා උගුල අටවාගෙන බුදුහාඳුරෝ ගල පාවුලින් තියෙන මාවතේ වඩිනකොට මේ පව්කාර සංඝයා වහන්සේ බුදුහාරංගේ ඉස මතට පෙරළුවානේ අර ගල් ගෙඩියේ. ගල රෝල් වෙලා ගිහිල්ලා පුතා ගල් කරුවක් මග තියෙනවා. ගල් කරුවේ හිර වුණා. ගල් කරුවේ හිර වෙලා මේ හිර වෙච්ච ගලේ පොත්ත ගැලවිලා ගිහිල්ලා ගල් කීරක් ගැලවිලා ගිහිල්ලා බුදුහාමරගේ සිරිපතුල වැදිලා තුවාල වුණා. සංසාර ගමනේ බුදුහාඳුරෝ කරපු අකුසල කර්මයක විපාකයක් දෙන්න අවස්ථාව යෙදුණා. එතනම ඒ ගමන තුදුස් අකුසල කර්ම වලින් එකක් හැටියට සිරිපතුල එදා තුවාල වෙලා ලේ ගැලුවා. බුදුහාඳුරුවන්ගේ ලේසලවීමේ පාපයට කරගහන මාරයාද ඒ වෙලාවෙම එතෙන්ට ඇවිල්ලා හිටපු හින්දා ආනන්තරීය අකුසල කර්මයක් කරගෙන සතර අපායට යන්න ගියා. ඒ જાතියේ අය වර්තමානයේ 2023 වෙනකොටද මේ දෙරණ ඇතුළු ලෝක ධාතුව තුල තවම ඉන්නවා. ඒ ගැන අකම්පිතව පින්නතුනි තම තමන්ගේ විමුක්තිය සාධනය කරන්න. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිස අන් අයගේ සරණ පිහිට නෑ කියලා හැම වෙලාවෙම ස්වකීය විශ්වාසය මත සසර පින් කුසල් රැස් කරගෙන මෙලවත් ආලෝකමත් කරගෙන පරලොවත් ආලෝකමත් කරන්න වීරිය කරන්න.